අපි කලින් වීඩියෝ එකකින් විජය කුමරු ලංකාවට පැමිණීමත් කුවේනිය සමග ඇති වූ ආදර සම්බන්ධය ගැනත් ඒ වගේම විජයාභිෂේකය ගැනත් ලස්සන කතාවක් ඔයාලට අරගෙන ආවා. අදත් ඒ වගේම ලස්සන ඉතිහාස කතාවක් කියලා දෙන්නයි යන්නේ. අපි අද එදා ඉවර වුණ තැනින්ම පටන් ගනිමු. Vijaya. විජය රජතුමා තම්බපන්නි රාජ්‍යයේ වසර 38ක් දැහැමෙන් සහ සෞභාග්‍යමත්ව රජ කළේය. එහෙත් ඔහුට රාජ්‍ය භාර දීමට දරුවෙකු නොවිය. මම දැන් ගොඩාක් වයසයි. කවුරුන්ද මගෙන් පසුව මේ රාජධානිය ගෙනියන්නේ? මා මේ වෙනුවෙන් කොයිතරම් කැප වුණාද? මට හිටපු එකම දරුවන් දෙදෙනා මට නැති වුණා. පාණ්ඩ්‍ය කුමරියටත් දරුවන් නැහැ. මම කාටද මේ රාජ්‍ය බාර දෙන්නේ? තම ජීවිතයේ සැඳෑ සමය එළඹ ඇති බව වටහාගත් රජතුමා ඉන්දියාවේ සිංහපුරයේ වෙසෙන තම සහෝදරයා වූ සුමිත්ත කුමරුට ලක්දිවට පැමිණ රාජ්‍ය බාර ගන්නා ලෙස දන්වා දූතයෙකු අත හසුනක් යවීය. එහෙත් එම දූතයා සිංහපුරයට ළඟාවීමටත් පෙර හෙළදැයේ ආදී නිර්මාතෘ විජය රජතුමා මරණයට පත්විය. මුළු තම්බපන්නියම දැඩි ශෝකයෙන් වෙලී ගිය. නව රජෙකු පැමිණෙනතුරු උපතිස්ස ඇමතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ එක් වී උපතිස්ස ගාමේ සිට වසරක් පුරා රටේ පාලනය මෙහෙයවූහ. විජය රජතුමාගේ නිවුන් සහෝදරා වූ සුමිත්ත ඔවුන්ගේ පියාවන සිංහබාහු මිය යෑමෙන් පසුව සිංහපුර රාජ්‍යයේ පාලනය බාරගෙන තිබුණි. ඔහු මධ්‍යදේශීය රජුගේ දියණියව විවාහ කරගෙන ඔවුන්ට පිරිමි දරුවන් 3 දෙනෙක් සිටියා. ලක්දිවෙන් ආ හසුන කියවූ ඔහු දැඩි සංවේගයට පත්විය. පුතණ්ඩියනි, මම දැන් වයස්ගතයි. මාගේ සොහොයුරාගේ සුන්දර තම්බපන්නි රාජ්‍ය බාර ගැනීමට ඔබගෙන් කවුරුන් හෝ යා යුතුයි. ධෛර්යවන්ත බාලපුත් පණ්ඩුවාසදේව කුමරු ඒ මහගු වගකීම සතුටින් භාරගත්තේය. මගේ සියලු ශිල්ප දන්නා මාගේ යහළුවන් 32 දෙනෙකු මා එහි රැගෙන යන්නම්. පණ්ඩුවාසදේව කුමරු තම විශ්වාසවන්ත මිතුරන් 32 දෙනෙකු සමගින් නැවුනැගී ලක්දිව බලා පිටත් විය. අතරමඟදී සතුරන්ගෙන් විය හැකි උපද්‍රව වළක්වා ගනුවස් ඔවුහු පරිව්‍රාජක හෙවත් තාපස වෙස් ගත්හ. දැන් වසරකටත් කිට්ටු වෙන්න ආවා. අපේ සන්නස අරගෙන ගිය පණිවිඩකරුගෙන් කිසිම පිළිතුරක් නැහැ. අපි මොකද්ද දැන් කරන්නේ? මම දන්න තාපසයෙක් සිටිනවා. උන්වහන්සේ අනාවැකි කියනවා. අපි එතුමාගෙන්වත් මේ පිළිබඳ විසඳුමක් අසමුද? බය වෙන්න එපා. තවත් නොබෝ කලකින් ඒ මහා රජාණන් මේ ලංකාද්වීපයට සැපත් වෙනවා. තපස් වෙස්ගෙන ඔහු මේ දිවයිනට පැමිණේවි. තාපස්තුමනි, එම කුමාරයාණන් රාජාභිෂ්ක කිරීමට කුලවත් කාන්තාවක් අවශ්‍යයි. ඒ සඳහා අප කුමක් කළ යුතුද? එම තුන් ලෝකයටම නායක වූ ඒ තිලෝගුරු බුදුරන් වහන්සේගේ පරම්පරාව වන ශාක්‍ය වංශික කුමාරිකාවක්. ලක්දිවට ගොඩබටමේ තේජාන්විත පිරිස දුටු ඇමතිවරු නිමිතිකරුවන්ගේද උපදෙස් මත ඒ පැමිණි ඇත්තේ මීළඟ හෙළ රජු බව හඳුනාගෙන ඔවුන්ව මහත් හරසරින් පිළිගත්හ. මේ කාලය දමදිව ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඥාති පරපුරක් වූ ශාක්‍ය වංශයේ පණ්ඩුව රජුට බද්දකච්චානා නම් අතිශය රූපමත් දියණියක් විය. ඇයගේ රූපශ්‍රියට වශී වූ බලවත් රජවරුන් 7 දෙනෙකුම ඇයව පතා යුද ප්‍රකාශ කළහ. දුවේ, අපේ රාජ්‍යයට ලොකු ගැටලුවක්. මේ අවට තියෙන රාජ්‍යයන් 7කින්ම ඔයාව සරණ පාවා ගන්න යෝජනා ඇවිත්. නැතිනම් ඔවුන් අපේ රාජ්‍යය සමග යුද්ධ කරලා ඔයාව අරගෙන යනවලු.
අපි බුදුන් වහන්සේගේ පරම්පරාව වෛරය පතුරවන්නේ නැහැ. මොකද්ද අපි කරන්නේ? තම කුමරියත් දේශයත් බේරා ගනුවස් පණ්ඩුව රජතුමා බද්දකච්චානා කුමරිය සහ ඇගේ යෙහෙලියන් දෙතිස් දෙනෙකු රන්වන් නැවකට නම්වා දෛවයට බාර කරමින් මුහුදට පාකර හැරියේය. සතුරන්ගෙන් විය හැකි උපද්‍රව වළක්වා ගනුවස් කුමරිය සහ පිරිසද පැමිණියේ පරිව්‍රාජක හෙවත් තාපස වෙස්ගෙනයි. දෛවයේ හාස්කමකින් දින කිහිපයකට පසු එම රන්වන් නෞකාව ආරක්ෂිතව ලක්දිව ගෝනගාමක තොටුපළට සීන්දු විය. මේ පින්වත් කාන්තාවන් දුටු ප්‍රදේශවාසීහු ඔවුන්ව අගනුවරු උපතිස්සගාමයට කැඳවාගෙන ගියහ. තාපස වෙස්ගෙන පැමිණි ඒ රූමත් කුමරිය සහ පිරිවරු දුටු ඇමතිවරු වහා පණ්ඩුවාස දේව රජුට ඒ බව දැන්වූහ. සියල්ල සුබ මොහොතින් සිදුවිය. පණ්ඩුවාස දේව රජු ශාක්‍ය වංශික බද්දකච්චානා කුමරිය සිය අගමෙහෙසිය කරගනිමින් උපතිස්සගාමයේදී ලක්දිව දෙවන රජු ලෙස උත්කර්ෂවත් අන්දමින් අභිෂේක ලැබිය. කුමරුගේ සහ කුමරියගේ පිරිවර වූ දෙතිසක් යුවලද එදිනම විවාහ වූ අතර ලක්දිව නවරාජවංශයක ස්වර්ණමය යුගයක් එලෙස ආරම්භ විය. මෙතකින් හුදී ජනයා පහන් සංවේග පිණිස කළ මහවස පණ්ඩුවාස දෙවාභිෂේක නම් වූ 8 වන අදියර නිමි. ඉතින් අපි අද කතා කළේ මහාවංශයේ 8 වන පරිච්ඡේදය වන පණ්ඩුවාස දේවාභිෂේකයේ යන කොටසයි. මෙම වීඩියෝ එකේ ඔබට දැනෙන ගුණදෝෂ හැමදේම අපිට කොමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා bell එකත් activate කරලා තියාගන්න. අපි ඉදිරියට දාන වීඩියෝ දාපු ගමන් දැනගන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. ඉතින් අපි මහාවංශයේ 9 වන පරිච්ඡේදයෙන් හමු වෙනකම් ගිහින් ගෙන්නම්. ඔබ සැමට තෙරුවන් සරණයි.